මහනුවර උඩවත්ත කැලේ වනයේ පර්වත ගුහාවක වාසය කරපු සෙන්කණ්ඩ නම් බ්‍රාහ්මණය සිහි කරමින් තමයි 1371 වික්‍රමබාහු රජතුමා විසින් මෙම නගරය සෙන්කඩගල ලෙස නම් කළේ. ඉන්පසු රජකම් කළ සියලුම රජවරුන් උඩවත්ත කැලේ වන සංරක්ෂණයට සුදුසු පියවරගෙන එය රාජකීය මාලිගාවේ කොටසක් ලෙස සැලකුවා. රජපෞල මෙම වනාන්තරයේ විනෝද උද්‍යානයක් ලෙස භාවිතා කළත් විදේශ ආක්‍රමණයන් වලදී යුද්ධවලදී මෙම වනාන්තරය ඔවුන්ට පසුබැසීමට, සැඟවීමට සහ වෙනත් ආරක්ෂිත ස්ථානවලට පලා යාමට විශේෂ උපාය මාර්ගයක් වුණා. මෙම වනාන්තරයේ ජෛව විවිධත්වය පිළිබඳ සලකා බැලීමේදී මෙම වනාන්තරයේ මධ්‍යම රටෙහි අතරමැදි දේශගුණ කලාපය තුළ පිහිටා ඇති බැවින් තෙත් හා වියලි කලාපීය විශේෂයන්ගෙන් විශේෂ සංයුතියක අනුපූරක වෙලා තියෙනවා. ඒ වගේම මෙහි පැලෑටි, ඕකිඩ් ඇතුළු විශේෂ ශාක 400ක් පමණ ඇති බව අධ්‍යයනයන්ගෙන් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම මේ වනාන්තරයේ විවිධ ක්ෂීරපයින් 15ක්, විශේෂ පක්ෂි වර්ග 80ක්, සමනළු විශේෂ 32ක්, උරගයින් සහ උභයජීවීන් ප්‍රභේද කිහිපයක්ම ජීවත් වෙනවා. විශාල ක්ෂීරපයින් අතර වෙනත් ප්‍රදේශවල දක්නට නොලැබෙන බුරණ මුවන් විශේෂයක් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම වල්ලූරන්, කළු පැහැති ෂර්මා සහ ආවේනික ශ්‍රී ලාංකික පක්ෂීන්, අලු හෝන් බිල්, හීල් මයිනා ඇතුළු විශේෂ පක්ෂීන් මෙම උද්‍යානයේ දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම වන උද්‍යානය ඇතුළත ඇති රාජකීය පොකුණේ මිරිදිය කැස්බෑ විශේෂයක් වන කළු කැස්බෑවා නම් සත්වයා දක්නට ලැබීම විශේෂත්වයක්. ඔබ මේ දකින්නේ වන උද්‍යානය තුළ පිහිටි රාජකීය පොකුණ. මෙම රාජකීය පොකුණ රාජකීය පවුල විසින් ස්නානය සඳහා භාවිතා කළ බවට විශ්වාසයක් පවතිනවා. ඒ වගේම මෙම පොකුණෙහි විශාල රන් මුට්ටියක් ඉඳ හිටේ මතුවී නොපෙනී යන බවත් මහනුවර ජනතාව විශ්වාස කරනවා. ඒ වගේම මහනුවර වැවට මෙම පොකුණ සිට උමගත් තිබූ බවටත් ඔවුන් දැනටත් විශ්වාස කරනවා. ඔබ මේ දකින්නේ චිත්ත විසුද්ධි ලෙන. මෙම වනාන්තරය තුළ සේනානායක ආරාමය, ජර්මානු පන්සල යන නමින් ආරණ්‍ය දෙකක් පිහිටලා තියෙනවා. ඒවා භාවනා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වෙනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ භාවනාව සඳහා චීන විසුද්ධි ලෙන සහ මෛත්‍රී ලෙන නම් ගල් ගුහා දෙකක් භාවිතා කරනවා. මේ ඔබ දකින්නේ ගැරිසන් සොහොන් බිම. මහනුවර සුන්දරත්වය විඳින්නට එන සංචාරකයන් පවා
බොහෝ දුරට නොදන්නා ස්ථානයක් තමයි මෙම ස්ථානය. විශේෂයෙන් නැරඹිය යුතු ස්ථානයක් වන මෙහි ලංකාවේ විසූ ආණ්ඩුකාරවරුන්ගේ බොහෝමයක් සොහොන් මෙහි දියත් කර තිබෙනවා. මෙම වනාන්තරයේ මැදට යන විට වනාන්තරයේ පිහිටි තොරතුරු මධ්‍යස්ථානය අපට දැක ගැනීමට පුළුවන්. එමගින් මෙම වනාන්තරය පිළිබඳ සියලුම තොරතුරු නරඹන්නට ලබා දීමට එම නිලධාරීන් බැඳිලා ඉන්නවා. ඒ වගේම මෙම ස්ථානයේ සිඳන් මහනුවර නගරයේ වැව, හන්තාන සහ අලගල්ල රොකී කඳු වැටි සමීප දසුන් නැග ගන්න පුළුවන්.